හායි යාළුවනි කොහොමද ඔයාලට? ඔන්න අපි අද අරගෙන ආවා තේම්ස් බක්මහවලට. එහෙමත් නැත්නම් අපි මේ පාරේ ගියපු අපේ අවුරුදු උත්සවය. ඇත්තටම මේක අපි ඉන්න තැන ඉඳන් ගොඩක් දුක දුරකින් නෙමෙයි තිබුණේ. මේ අවුරුදු උත්සවයේ අවුරුදු 21ක් තිස්සේ සංවිධානය කරන අවුරුදු උත්සවයක්. ඇත්තටම කියන්නේ හරිම සාර්ථකව තිබ්බ අවුරුදු උත්සවයක්. තරඟ තිබුණා පොඩි අයටද ලොකු අයටද හැමෝටම විනෝද වෙන්න ඕන තරම් තරඟ තිබුණා. අර ලංකාවේ චාරිත්‍ර තියෙන දැන් මෙහි ඉපදුණු පොඩි අයත් ඉන්නවා. එතකොට ඒ වගේ අය දන්නේ නැති දේවල් ඔන්න ඔතන ඔයාලට පේනවා නම් ඇත්තටම මෙතන වෙන්නේ දැන් අපි මේ වඳිනවනේ දෙමාපියන්ට නැකතට ආහාර අනුභව කරනවා. ඒ වගේ දේවල් එක්ක තමයි අපි අලුත් අවුරුද්දට අපේ දෙමාපියන්ට බුලත් දීලා වඳිනවා. දැන් සමහර අය මෙහෙට වයස ගිහින් පදිංචියට ආපු දරුවෝ හිටියා, ඉපදුණු දරුවෝ හිටියා, සමහර දරුවෝ දන්නේ නැති අය ඉන්නවා. ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ මේ ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේලාට වන්දනාමාන කරලා පටන් අරගන්නේ අපි අර දෙමව්පියන්ට වඳින එක තමයි මෙතනදී සිද්ධ වුනේ. ඇත්තටම මම නම් විශ්වාස කරන දෙයක් තමයි ඒක ගොඩක් වටිනවා. ඉතින් මේ අර අම්මලා තාත්තලාට වඳින එක තරම් ආශිර්වාදයක් ඉතින් ඇත්තටම අපි කාටවත් නැහැනේ. ඒ ආශිර්වාදය ඉතින් මේ මෙහෙ දරුවන්ට ඇත්තට මේක ඉපදිච්ච දරුවන්ට වගේ නම් අලුත් අත්දැකීමක් වෙන්න ඇති. ඉතින් ඒක ඇත්තටම මම නම් හිතන්නේ ගොඩක් වටිනවා. ඉතින් අපිටත් හරි සංවේදී අවස්ථාවක්. මොකද අපිට ඇත්තටම අම්මා තාත්තා ළඟ හිටියා නම් කියලා හිතන වෙලාවක්. ඉතින් අලුත් අවුරුද්ද අපි ඉස්සර හැමෝම එකතු වෙලා සමරපු අලුත් අවුරුද්ද දැන් අර ෆැමිලි එකෙන් චුට්ටක් අයින් වෙලා අම්මා තාත්තගෙන් අයින් වෙලා සමරනකොට ඒක මේ අපිට ගොඩක් දැනෙනවා. ඇත්තටම මට නම් ඒක හරිම සංවේදී අවස්ථාවක්. ඉතින් ඕක තමයි එතන උනේ. ඊළඟට පටන් ගත්තේ හිස් තෙල් ගෑමේ උත්සවය. එහෙමත් නැත්නම් අපි තෙලඟුල් ගන්නවා කියන්නේ ඒක තමයි ඊළඟට පටන් ගත්තේ. කට්ටිය පොලිමට ගිහිල්ලා හාමුදුරුවන්ට කියලා තෙල් ගාගෙන ඊළඟට ගනුදෙනු කිරීමේ චාරිත්‍රයක් කරලා තමයි අපි අවුරුදු චාරිත්‍රවලට මෙතනින් එළියට එහෙමත් නැත්නම් මේක ඉස්කෝලේ එක තිබුණේ. අපි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ගියේ. මෙතනින් එහාට ඔයාලට අපි අවුරුදු ක්‍රීඩා කරපු විදිහ ටික ටික බලා ගන්න පුළුවන්. චූටි චූටි වීඩියෝස් එකක් ඇඩ් කරලා තියෙනවා. එහෙනම් බලන් ඉන්න. A hot moment is on the way. The little muffins are jumping to it. This is an open sack race. I think we got another 3 more slots. දැන් තමයි අපි දෙන්නට වැදගත් වෙච්ච ඉවෙන්ට් එක පටන් ගත්තේ. මොකද හස්බන්ඩ් ගියා සැක් රේස් එකට, ඕපන් සැක් රේස් එකට මේ පිරිමි ළමයින්ට තිබිච්ච එකට, පිරිමි කට්ටියට තිබිච්ච එකට ඇත්තටම ළමයි නෙමෙයිනේ. මේ එයා තමයි ඒකෙන් වින් කරේ. අන්තිමට අවුරුදු උත්සවයට ගිහිල්ලා කොහොම හරි අපි gift එකකුත් අරන් තමයි එදර ආවේ. ඊට පස්සේ තිබුණා සැක් රේස් එක කාන්තාවකට කරන්න බයයි, මම හරි බයයි මම එකකින් වැටේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි සැක් රේස් එක අවසන් වුණේ. ඊට පස්සේ අපේ රනින් ඉවෙන්ට්ස් ටික පටන් ගත්තා. ඇත්තටම ආපහු පාරක් මතක් කරන්න ඕනේ මෙතන ඕගනයිසේෂන් එක නම් අර හරිම හොඳයි. හැම කෙනෙකුටම සහභාගී වෙන්න පුළුවන් විදිහට තරඟ තිබුණා. හැමෝම හොඳට එන්ජොයි කරා. එයාලා ගොඩක් මහන්සි වෙලා තිබුණා අර අවුරුදු උත්සවය ඇත්තටම සාර්ථකව කරගෙන යන්න. ඉතින් ඊට පස්සේ පොඩි අයගේ රනින් ඉවෙන්ට්ස් ටික පටන් ගත්තා. අවුරුදු 15 එහෙම. ඊට පස්සේ අපි මම හිතන්නේ වැඩිහිටි කටියටත් තිබුණා. ඔව් ඒකට නම් මමත් ගියා. මම නම් දිනුවේ නෑ. ඔන්න ඔය තියන්නේ අපේ වැඩිහිටි පාර්ශවයේ පිරිමි කට්ටියයි ගැහැණු කට්ටියගේ දුවන තරඟ ටික. හරි ජොලි. ඉතින් ඇත්තටම කට්ටිය එක පොකුරට දුවනවා, වැටෙනවා, හැප්පෙනවා. ඉතින් ඇත්තටම ඒක අර හරි විනෝදයි. අර දැන් අපි සමහර කෙනෙක් නම් අපි තෑගි බලාගෙන ආවෙත් එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. හැමෝම මාත් වෙනවා කියලා අර
අපි නිකන් ඇත්තටම ඒක අපි විනෝදයක් සඳහන් කරන්නේ. හැමෝම මෙහෙ වැඩ කරනවා, ඒ වැඩ කරලා ඇත්තටම මේ වගේ අර තමන්ගේ පවුලේ අය වගේ තමයි ලංකාවේ කට්ටිය කොහෙදි කොහොම දැක්වත්. මොකද අපි හරි ආසයි ලංකාවේ තමන්ගේ මිනිස්සෙක් එක්ක කතා බහ කරන්න, තමන්ගේ කට්ටියත් එක්ක එකතු වෙන්න. අර එකම පවුලක් වගේ කියන හැඟීම ඉතින් ඇත්තට මෙතනදී හරියටම දැනුණා. පවුලේ කට්ටිය නැති තැන අපිට ලංකාවේ මේ තමන්ගේම කියලා මිනිස්සු ටිකක් හරි මෙතන ඉන්නවනේ කියන හැඟීම. ඉතින් ඔන්න ඔහොම තමයි කට්ටිය දුවන්න ගියේ. මමත් ඉන්නවා. මමත් ඔකේ දුවනවා. හැබැයි මම දිනුවේ නෑ. මේ දුවගෙන ගියා. ඉතින් හොඳයි ඉතින් නේද? සහභාගී වීම වැදගත් කියනවනේ. තරගයක් දිනන්න ඕනේ නෑ කියලා කියනවනේ. ඉතින් මම සහභාගී වුණා. ඉතින් එහෙනම් ඔන්න බලන් ඉන්න. මොකද වෙන්නේ කියලා. අවුරුදු 40 ඉහළ කාන්තාවවත් පාස් ආවු වෙනවා. පාස් ආවු වෙනවා. ඊළඟට තිබුණේ හැන්ද මත දෙහිරෙත් යවාගෙන යෑමේ තරඟය. ඇත්තට චූටි දරුවෝ හරි ආසාවෙන් ඒ තරඟයට සහභාගී වුණා. ඒ වගේම තමයි හැන්දයි දෙහිගෙඩියයි දෙකම මම හිතන්නේ සංවිධායක මණ්ඩලයෙන්ම තමයි දුන්නේ කට්ටියට. ඉතින් ඇත්තට මේ දරුවෝ හරියට ඒකෙන් විනෝද වුණා. මොකද ලොකු අයට තිබ්බද කියලා මට හරියට මතක නැහැ. තිබ්බා වගේත් මතක අපි බලමු ඉස්සරහට. මෙතන වීඩියෝස් වල තිබුණා වගේ මතකෙකුත් තියෙනවා. නැත්තම් ගැහණු පිරිමි වෙනම දරුවන්ට විතරක් තිබ්බද කියලා මට ඒක හරියට මතක නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි පොඩි දරුවෝ විනෝද වුණේ. ඔය තියෙන්නේ. චූටි දරුවන්ට තිබුණා. කාන්තා ඒ කියන්නේ ගැහණු පිරිමි වෙනම තිබුණා. ඇත්තටම ඉතින් මම දැකපු දේ තමයි දරුවෝ ගොඩාක් විනෝද වුණා. චූටි දරුවෝනේ ඇත්තටම එයාලා හරි කැමති. ඒ කියන්නේ දැන් ලංකාවේ හිටියා නම් ඇත්තටම අවුරුදු උත්සවයකට අපි කොහොම හරි යවෙනවනේ. එතකොට මෙහෙ එහෙම නෙමෙයි අවුරුදු උත්සවයයි තියෙන්නේ. ඉතින් මේ දරුවෝත් ඇත්තටම සතිය දවස් 5ක් ඉස්කෝලේ යනවා. එහෙම මෙහෙ නම් හැබැයි ඉස්කෝලේ අපේ රටේ වගේ නැහැ. ඇත්තටම මෙහෙ හරි පොඩි දරුවන්ට තියෙනවා හරිම නිදහස් අධ්‍යාපනයක්. මේ ඉතින් අර මේ වගේ අවස්ථාවක් ඒ දරුවන්ට ලැබිච්ච එක මට නම් හිතෙන්නේ හරිම හොඳයි. මොකද දරුවන්ගේ සතුටනේ කොයි දෙමාපියන්ගේත් සතුට නේද? ඉතින් ඔන්න හොඳ තමයි ඒ තරඟේ ඉවර වුණේ. ඊළඟට පටන් ගත්තේ පුංචි දරුවන්ගේ බැලුම් පිපිටවීමේ තරඟය. ඇත්තටම පළවෙනියට පිපිරිච්ච දරුවා මේ මම බලාගෙන හිටියේ. එයාට හිතාගන්න මොනේ යාට මොකක්ද උනේ කියලා. අර සංවිධායක මණ්ඩලයේ අයියා යාව අරගෙන තමයි කිව්වේ දුවන්න පුතේවා කියලා. ඊට පස්සේ පටන් ගත්තේ බනිස් කෑමේ තරඟය. හැබැයි අපිට බනිස් නම් තිබුණ නැහැ. මෙහි දරුවන්ට ඩෝනට්ස් තමයි තිබුණේ. ඉතින් ඇත්තටම හරිම විනෝදයි. සමහර කට්ටිය තරඟයේ අතරතුරත් ඇවිල්ලා මේ නිදහසේ බනිස් ගෙඩියක් කන කට්ටිය අපි දැක්කා. මේ ඉතින් ඇත්තටම එතන චූටි දරුවන්ට තිබුණු මානසිකත්වය තමයි මේ අර කොහොම හරි මට බනිස් ගෙඩියක් කා ගන්න ඕනේ වගේ. මට බනිස් ගෙඩියක් තිබුණා නම් ඇති වගේ වටයක්. ඉතින් අර වෙනා නේද? එක්කෙනෙක් නිදහසේ ඇවිල්ලා බනිස් ගෙඩිය කනවා. ඉතින් ඔන්න ඔහොම තමයි පොඩි දරුවෝ එදා සතුටු වුණේ. ඒත් එක්කම පටන් ගත්තා කිරි කැවීමේ තරඟය. ඔය තියෙන කිරි කැවීමේ තරඟය කට්ටිය කිරි නාලා කාවට වඩා කිරි නාලා තිබුණා. ඊළඟට අපි සූදානම් වෙනවා මෙතන මොකද වෙන්නේ කියලා. මං කියේ හස්බන්ඩ් ගෝනි රේස් එකෙන් දිනවා කියලා. ඔන්න එයා තෑග්ග ගන්න ගියපු වෙලාව. ඉතින් බලන්නකො මොකද්ද කියන්නේ කියලා යාලා. ඊළඟට පටන් ගත්තේ කණාවුට්ටිය බිඳීමේ තරඟය. ඇත්තට මේක නම් ඉතින් හරිම විනෝදයි. කට්ටිය එහෙ යනවා මෙහෙ යනවා. හැබැයි කොහොම හරි අන්තිමට කණාවුට්ටිය බින්දා. බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. දැන් තමයි පටන් ගත්තේ කොට්ටපොර තරඟය.
මට නම් හැබැයි කවදාවත් අමතක වෙන්නේ නැති කොට්ටපොර තරඟයක්. මොකද මගේ ආදරණීය හස්බන්ඩ් ඔය ඉන්නේ කොට්ටපොර ගහන්න ගිහින්. හැබැයි ඊට වඩා වේගෙන් සහභාගීත්වය තමයි වැදගත් කියලා පෙන්නලා මගේ හස්බන්ඩ් ඔතනින් බැහැලා එළියට ආවා. බැස්ස නෙමෙයි ඇත්තටම වැටුණා. ඊට පස්සේ ඉතින් තරඟය ඉවරයි. කමන්නේ ඉතින් සහභාගී වීමනේ වැදගත් කියලා ඉතින් අදටත් බලනකොට hina යන එක තමයි තියෙන සතුටට කරුණ. කොහොමද බලන්නකෝ සංගීත තොප්පි තරඟය? ඒක නම් හැබැයි කට්ටිය හරියට එන්ජොයි කරනවා. එහෙනම් බලාගෙන ඉන්න. වැඩි කතා කරන්න ඕනේ නෑ. ඔයාලටත් ඉතින් බලන්න පුළුවන් නේ. අපි කොහොමද සංගීත තොප්පි තරඟයට සහභාගී වෙන්නේ කියලා. මම නම් ඇත්තටම ගියේ නෑ. මොකද මම හස්බන්ඩ්ගේ කොට්ටපොර තරඟ බලලා ඉවරනකොට මේක පටන් අරන්. ඉතින් කරන්න දෙයක් නෑනේ. හැබැයි ඉතින් අනිත් කටේ තරඟ කරන්න දිහා බලාගෙන හිටියා. එහෙනම් ඔයාලත් බලන්න ඉන්නේ. Make sure you have some fun. All right, unfortunately, my lady, I'll see you in the next event. All right. Oh, there's another chair. You missed it. However. All right. ඔන්න බලන්නකෝ වැඩේ. කොහොමද කට්ටියගේ පොල් ගෑම? ඈ? කාන්තා පොල් ගෑමේ තරඟය. කාන්තා විතරයි ඇත්තටම තිබුණේ. කොහොමද සද්ද නේද? සද්ද වගේම තමයි කට්ටියගේ වැඩත්. හැබැයි මෙතනදී කවුරු ඉස්සෙල්ලා ගාලි වරුණත් මෙයාලා මෙතනදී තේරුවා හීනියටම පොල් ටික ගාලා තිබුණේ කවුද කියන එක. සමහර කට්ටියගේ පොල් බෑව ගැලවුණා. හරිම ජොලි ඇත්තටම. හැබැයි ඉතින් කවුරුත් මම තමයි ඒක එහෙම කියලා රණ්ඩුනේ නැහැ. අර ඉතින් අර ඇත්තටම හැමදේම විනෝදයක් වෙනුවෙන් අපේ සතුට වෙනුවෙන් බලන් ඉන්න කෙනා මොකද වෙන්නේ කියලා. ඒ තරඟයෙන් එහෙම යනකොට තවත් තරඟයක් පටන් අරන් තිබුණා. විකටෙන්දුන් තරඟය. චූටි දරුවෝ තමයි ඒකට සහභාගී වෙලා තිබුණේ. නර්ස්ලා, ડોක්ටර්ස්ලා, ටීචර්ස්ලා හැමෝම හිටියා. ඉතින් ඔන්නෝම තමයි තරඟ ටික ඉවරුනේ. පේනවනේ පුංචි බැරකාරයෙක් ඉන්නවා. එයා නම් හරි ගොඩතල් වැඩි කතා බහ කරෙත් නෑ. ඊළඟට පටන් ගත්තේ කඹ ඇදීමේ තරඟය. පේනවනේ කඹ බඩේ බැඳගෙන කට්ටිය තරඟෙට ගියේ. ඉතින් ඔන්නෝම තමයි කඹ ඇදීමේ තරඟය පටන් ගත්තේ. ගෑනු අයගේ තරඟෙත් හොඳයි. ඇත්තටම බලන්න වටින්නේ පිරිමි කට්ටියගේ තරඟය. පැත්තේ වාසිය කියලා තමයි ඉතින් කියන්නේ. අනේ මන්ද පැත්තේ වාසියක් ගැන නම් බලන්නක ඉතින් අන්තිමට මොකද වෙන්නේ කියලා. එහෙනම් බලාගෙන ඉන්න. ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු ඉස්සෙවේ ඉවර වුණේ. ඊට පස්සේ පටන් ගත්තා අපේ මියුසිකල් ෂෝ එක. ඒක පටන් ගත්ත අවස්ථාව තමයි ඔය තියෙන්නේ. පොතෙල් පහන පත්තු කරලා ඒ විදිහටම ආරම්භ කරා. ඇත්තටම එදා ආවා අපේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ පුතා සංක එදිරිසිංහ. එයා ලස්සන සින්දු ටිකක් කිව්වා.
මෙතනින් ඉස්සරහට තියෙන්නේ දහම් පාසලේ දරුවන්ගේ දක්ෂතා. එතකොට ඒ දරුවෝ ඉදිරිපත් කරපු නැටුම්. ඇත්තටම තේම්ස් දහම් පාසලෙන් තමයි මේ අවුරුද්දේ සංවිධානය කරලා තිබුණේ. හරිම ලස්සන වැඩක්. මම නම් හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ ඒ කට්ටියගේ ඕගනයිසේෂන් හරිම හරිම හොඳයි. මේ එතකොට හැම දෙයක්ම හරිම සාර්ථකව කරලා තිබුණා. එතකොට එයාලා හැම වෙලේම අර කට්ටියගේ සතුට ගැන හිතලා තිබුණා කියන එක මට නම් හිතුණ දෙයක් තමයි. මොකද හැම කෙනෙක්ම වෙනුවෙන් පොඩි හරි තරගයක් එයාලා සංවිධානය කරලා තිබුණා. ඉතින් ඉදිරියටත් එයාලට මේ අවුරුදු උත්සවයේ මේ විදිහටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන දහම් පාසලේ දරුවෝ ඉදිරිපත් කරපු පූජා නැටුම. ඔතනින් ඉස්සරහට එක අයිටම්ස් තියෙනවා. පොඩි ඩාන්සිං අයිටම්ස්, පොඩි දරුවන්ගේ, ලොකු දරුවන්ගේ. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් වෙයි තේම්ස් බක් මහවුලේ අපේ ඇත්තටම ඊළඟට මියුසිකල් ෂෝ එක එතනින් එහාට කොහොමද කරගෙන ගියේ කියලා. ඇත්තටම මම නම් දකින්නේ මේ දරුවන්ගේ සතුට තමයි දෙමව්පියන්ගේ සතුට කියන එක. මෙතන ඉතින් අර දරුවන්ගේ හැකියාවන් බලලා ඇත්තටම හැමෝම හරියට සතුටු වුණා. ඉතින් එයාලගේ අගය කිරීමකුත් තිබුණා. මොකද දරුවෝන්ට තමයි අපි අනාගතේ බාර දෙන්න ඕනේ කියන එක එයාලා හරිම ලස්සනට මේ නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම හැමෝටම මේ අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපිව තාමත් subscribe කරලා නැති හැමෝම අපිව subscribe කරලා යන්න. ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් මෙතනින් එහාට මොකද උනේ කියලා ඔයාලා බලාගෙන ඉන්න. හැමෝම පරිස්සමින් ඉන්න. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.